ඔබ මානවීයත්වයෙන් ජනාධිපතිතුමා හමුවට. ඔව්. මොනවද කිව්වේ? අපි එක කාලෙක හිටියා මේ ලංකාවම අඳුරගන්නේ ඒ ඉඳන්. ඒක එක කාලයකට ගියා ක්‍රිකට් වලට. දැන් ආපහු ක්‍රිකටුත් ඒව තත්ත්වෙට ගිහිල්ලා තේත් ඒ තත්ත්වෙට ගිහිල්ලා දෙකම අඩාවැල්ල වැටලා තින්නේ. ඒක කොහොමද ගොඩ ගන්න? ජනාධිපතිතුමා තමයි තින්නේ. ඊට වැඩිය දෙයක් නැහැ නේ යන්න. ඉතින් මම මේගොල්ලන්ට උදව් කරා. කොමාරි අපොයින්ට්මන්ට් එකක් කරා මේකට විසඳුමක් හොයන්න. රුපියල් 700ක් දෛනිකව දීලා ආණ්ඩුවෙන් 1.2 බිලියන් දැන් දෙනවා කියලා තියෙනවා කැබිනට් පත්‍රිකාවත් එක්ක අනුමැතියත් එක්ක. එතකොට මේකත් එක්ක 750 වෙනවා. වතු හාම්පුතුන්ට වතු පාඩු ලබන මොහොතක ඔබ විශ්වාස කරනවා මේක දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. ওই පඩි ප්‍රොබ්ලම් එක නැති කරන්න පුළුවන් එකම ක්‍රමයක් තියෙනවා ස්මෝල් හෝල්ඩර්ස්ලා කියලා. පොඩි ඒගොල්ලන් දැන් 70ක් කියන. කුඩා තේ වතු. කුඩා තේ. ලොකු තේ වතු තියෙන්නේ 130යි. මේ ප්‍රොබ්ලම් එක තියෙන්නේ ගොඩාක්ම ලොකු තේ වතු වල. කුඩා තේ වතු වල මොනවද කරන්නේ? පොඩි පොඩි ඇක්කර පාය ඇක්කර දාය ඒගොල්ලන් දලු කරලා ඒගොල්ලන් 50000ක් 60000ක් මුදලාලි වගේ විකුණලා හොඳ ජීවිතයක් ගත. බඩ උඩරටෙත් කරන්න පුළුවන්. මුදලාලි කෙනෙක් කරන්න පුළුවන්. දෙන්න අක්කර 10ක් එක්කෙනෙක්ට. ක්‍රිකට් ක්‍රීඩා ගැන ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව කොළඹට විතරයි. පිටට ගිහිල්ලා නැහැ. දැන් මම නුවරනේ මටත් එන්න උනා කොළඹට ඇවිල්ලා තමයි ක්‍රිකට් ගහන්න පුළුවන්. ලොකු ග්‍රවුන්ඩ් ඇදුවා කියලා මේක හැදෙන්නේ නැහැ. මේක තියෙන සිස්ටම් එක වැරදි ක්ලබ් සිස්ටම් එක මම කියන්නේ මේක ඩිස්ට්‍රික්ට් ප්‍රොවින්ෂල් සිස්ටම් එකට ගෙනිච්ච නැත්තම් ගමේ ඉන්න කොල්ලෙක්ට ලංකාවට ක්‍රිකට් ගහන්න 96 ඉස්සෙල්ලා අපි ගහන කාලේ ක්‍රිකට් ටෙස්ට් මැච් එකකට ගෙව්වේ රුපියල් 2500යි වන් ඩේ එකට රුපියල් 10යි කතාවක් යනවා ඉන්න ස්පෝර්ට්ස් මිනිස්ටර් ගිහිල්ලා ශෂාන් මනෝගෝර්ගෙන් ආලා තියෙනවා අපිට කාලයක් දෙන්න ඉන්ටරිම් එකක් තියලා ඒ ඇතුලේ කොන්ස්ටිටියුෂන් එක මාරු කරලා මේක සලසුමක් ගන්න. එයා කියලා තියෙනවා හොඳයි. නමුත් මේ කාලය ඇතුළතදී අපි ටෙස්ට් වලින් අයින් කරන්නම්. එතකොට වාට මේක කරන්න පුළුවන්. නැත්තම් ඡන්දයක් පවත්වන්න කියලා. එහෙම කියලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ශෂාන් මාරු කියන්නේ ICC එකේ චෙයාමන්. ඉතින් ඒ තත්ත්වය කියන්නේ එයා කියන්නේ අපිව ටෙස්ට් ස්ටේටස් වලින් ඉඳන් එළියට දාන්න තරම් හිතට ගිහිල්ලා තියෙනවා කියන්නේ අපි හොඳ නැහැ කියන එකනේ. දැන් ටීම් එක බලන්න Facebook එකේ මේකේ වෙන දේවල්. අපි ටීම් එකේ සමහරකට දාගත්තත් එක්ක. නමුත් එකක් එළියට ගියේ නෑ. ඒ කියන්නේ බවුන්ඩරි ලයින් එකේ අතුලට ගියාට පස්සේ අපි රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ. මං 2016 ඉඳන්ම ක්‍රිකට් බෝඩ් එකේ අතුලට ගිහිල්ලා නෑ. අවුරුදු 3ක්. ගිහින් බැලුවා නම් හොඳයි නේද? කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවානේ. මම කියනවා ඕක හදන්න බැරි දෙයක් කියලා. ක්‍රිකට් එක ලංකාවේ ක්‍රිකට් බෑ. ඒ කියන්නේ අපිට අනාගතේ බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නේද? මගේ මතය ඒක බෑ. කවුරු ආවත් බෑ. එහෙම ඕන ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න පුළුවන් විදියක් තියෙනවනේ. උත්තරයක් හොයයි. නමුත් ඒක ක්‍රියාවට දානකොට ක්‍රියාවට දාන්න බැරි වෙනවා. පරිපාලනයේ දවුල. අනිවාර්යෙන්. පහුගිය කාලේ කියපු දෙයක් තමයි අපිට විදේශ පුහුණුකරුවෝ වැඩක් නැහැ. ලංකාවේ පුහුණුකරුවෙක් ඕන. විදේශ පුහුණුකරුවෝ ලංකාවේ පුහුණුකරුවෝ වැඩ කරන්න ලේසි. ඒගොල්ලෝ අපිව දානවා. මේ වෙලාවේ තියෙන විදිහට එයාගේ කොන්ට්‍රැක්ට් එකේ පවා ඒ පුද්ගලයා මේකට සුදුසු නැහැ කියලා තමයි අපි හිතන්නේ. මගේ මතේ මගේ යාළුවා හොඳම යාළුවා නමුත් ඇඩ්වාන්ටේජ් එකක් ගත්තා කියලා තමයි මට හිතෙන්නේ. අතුරුසිංහ හොඳ දක්ෂ පුහුණුකරුවෙක්ට නැෂනල් ටීම් එකක් හොඳ වෙන එකයි නරක වෙන එකයි පුහුණු කරගත්තේ නෙමෙයි. කාගේ අතේ? ප්ලේයර්ස්ලාගේ අතේ. ඒ කියන්නේ මේ ඉන්න ටීම් එක වක් කියන්න ඕනේ මේ තත්ත්වෙට. ඔව්. පුහුණුකරුට මොනවත් කරන්න බෑ. මට ඇවිල්ලා දුෂ්ලාවක් දාන්න කියලා දෙන්න පුළුවන්ද? සංගක්කාරට ගාන විදියට කියලා දෙන්න පුළුවන්ද? බෑ. දක්ෂතාව තියෙන එක්කෙනෙක් තමයි එතනට යන්න ඕනේ. ආයෙ එතන පුහුණු වෙන්න දෙයක් නෑ. එතන පුහුණු වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ මෑන් මැනේජ්මන්ට් එතන තියෙන්නේ. හොඳ මැනේජර් කෙනෙක් හොඳ පුහුණු කෙනෙක් වෙන්න පුළුවන්. රවි ශාස්ත්‍රී ක්‍රිකට් ගාලා තිබ්බට යා මෑන් මැනේජ්මන්ට්. එයා ගිහිල්ලා ටෙක්නික් කියලා දෙන්න විරාට් කොහ්ලිට. මේම ගහන්න කියලා. ඒකයි අතුරුසිංහට වැරදුනේ. එයාගේ මෑන් මැනේජ්මන්ට් හරි නෑ. කවදාක්වත් කෝච් කෙනෙක් සිලෙක්ට් වෙන්න බෑ. ඒක හරි අසාධාරණයි. ඔබතුමාට වගේ බැයිද මේ පරිපාලනයට තමතුරකට එන්න එහෙම කැමැත්තක් නැත්ද දේශපාලනය වගේම? මම කියන්නේ සාමාන්‍යයෙන් මම දැන් කොළඹෙන් ඡන්දය ඉල්ලුවොත් මම දිනයි. ක්‍රිකට් බෝඩේ ඡන්දය ඉල්ලුවොත් මම පරදිනවා. ඒක තමයි ප්‍රශ්නේ. කියන්නේ මට එක ඡන්දයක් හම්බෙන්නේ ෂුවර් නෑ මට.